අපේ කිරිබත් ගොඩ ලොකු ස්වාමින් වහන්සේ වඩාත් ඵලදායක වෙනවා අගය කරන්න වෙනවා. එක පැත්තකින් සමහර තරුණයන් මතට ගොදුරු වෙලා ඉද්දින් තවත් පැත්තකින් වෙනත් මාර්ග කරා ගමන් කරමින් සිටියේදී සැබවින්ම ආධ්‍යාත්මික සුවය හොයාගෙන එන තරුණ කැලකට ඒ සුවයෙහි මෙලව ඉමිහිරි බව ලබා දෙන්නට බුදු දනන්ගේ සදහැ ගතිය වඩා උපවත් කරවලා සද්ධා චෛතසිකයන් තහවුරු කරවන්නට එමගින් ගුණාත්මක ශික්ෂණය ලබා භාවනා ආදීන් භාවමය සංහිඳියාව මතු කරන්නට අප්‍රතිහත ඒ වගේම අමිල වූ අසමාන වූ සේවාවක් සිද්ධ වෙනවා. පොල්ගහවෙල අසපුව ආරම්භ කරපු අපේ හාමුදුරුවෝ මුල් කොටගත් අසපුවල වාසය කරන්නා වූ සියලුම හාමුදුරුවන් වහන්සේලාගෙන් ඒ නිසා ජාතිය ණය ගැති ගරු කටයුතු කිරිබත්ගොඩ ඥානානන්දාභිධාන අපේ හාමුදුරුවන් වහන්සේලාට හැමෝටම කරන්න දෙයක් කරන්න බැරි දේවල්. මොකද ඒක දාර්ශනිකයෙක් කියනවා අදෘශ්‍ය අචින්ත්‍ය අශෘත කියලා සංකල්ප තුනක් තියෙනවා. අචින්ත්‍ය කියලා කියන්නේ මෙහෙම දෙයක් කොතන කරයිද කරන්න අමාරුයි කියලා අදෘශ්‍ය කියන එකක් පේන්නේ නෑ වෙන තැනක. අශෘතයි කියන්නේ එහෙම දෙයක් ගැන තව තැනකින් අහන්න ලැබෙන්නේ නෑ. අචින්ත්‍යයි කියන්නේ එහෙම දෙයක් ගැන හිතන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ දේශේ පුරා පවතින අසපු නිසා එක පැත්තකින් සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වෙලා බුද්ධ ශාසනයේ දීප්තියක් ඇති කරලා සංඝ ශාසනයට අභියෝගයන් ඉදිරිපත් වෙලා තියෙන තාලෙට ශික්ෂිත වූ ආකර්ෂණීය වූ සංඝ තලයක් ස්ථාපනය කිරීමේ කාර්යභාරය උත්තුංගයි. එය හිතන්නට අමාරු එහෙම දෙයක් කරන්න. ඒ නිසා යම් කෙනෙක් ශාන්ත පදාර්ථයක් අවබෝධ කරගන්න කැමතිද බුදුහාමුදුරුවෝ අහනවා ඒ කෙනා කරණීය මත්ත කුසලේන මෛත්‍රිය කරන්න. මෛත්‍රිය කරන එක්කෙනා තුල සක්කෝ උජූච සූජූච සක්්‍යතාව ඉමහත් හැකියාවක් තියෙන්න ඕන. සූජූච උජූච සූජූච කිව්වහම වඩා අවංකහා වඩාත් අවංකකම. සුවච කියන්නේ ධර්ම විනයට වඩාත් කීකරුකම. මුදු මොලොක් බව අනතිමානී නිහතමානී ස්වභාවය. සුවචෝ චස්ස මුදු අනතිමානී කියලා කිව්වා. සන්තුෂ ලද දෙයින් සතුටු වෙලා සුභතාවෙන් පෝෂණය කරන්න පුළුවන් ගතිය. අන්න ඒ ආකාරයේ ගුණාංග වලින් උපශෝභනය කරන්නට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගමක් ගානේ පලාතක් ගානේ ඒ බෞද්ධ පුනරුද්දය ජෝතිමත් කරගන්න ප්‍රභාමත් කරන්න දරලා තියෙන ධෛර්යය අසම සමයි. දැන් මේ සෑරදානන් වහන්සේ ඈතට දිස් වෙනකොට අප්‍රමාණ සතුටක් සියලු බෞද්ධයන්ටම ඇති වෙනවා. කඳු ගැටේ මුදුන මේ ස්ථානයට එනකොට වඩා තුටුපහටු බවක් පවතිනවා. ඒ ආධ්‍යාත්මික ප්‍රබෝධයම සන්තෝෂයේ බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මාශෝක මහා අධිරාජයා ශිලා ලේඛනයේ සඳහන් කරනවා කලානි දුක ලෙයේ ආදි කලේ කයා නසා සෝ දුකලං කරෝති. හොඳ දේ කරන්න හරීම අමාරුයි. ඒ අමාරුණත් ඒක කරන්නම ඕන කියලා රාජාධිරාජ ධර්මාශෝක අධිරාජයා සක්‍රිය කළා. ඒ සක්‍රිය කළ කාර්යභාරයේ අනුව ඉතා හොඳම දේ දුෂ්කරම වුණත් කරන ලොකු ස්වාමීන් වහන්සේ සංඝතලයට වඩාත් මඟ පෙන්වන උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේ හැටියට දකින්නවා. ඒ නිසා ඒ චරිතයෙන් හැම දිනාටම ආදර්ශය ගන්න පුළුවන් සරල ආකාරයට බණ පොත් පිළ මෙතන ජාතක පොත් ලියලා තිනවා. පොතෙන් කුඩා පොත් එක හැම දිනාටම බලලා එක කතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. අසිරිමත් ධර්මයේ පිළිබඳ ලියලා තියෙන පොතුත් එහෙමයි. සරල ආකාරයට ධර්මයේ ජන හදවතට ගෙන යන්නට ක්‍රියා කරපු උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ මේ කාර්යභාරය තවදුරටත්
වඩාත් ස්ථූලත්වයටපත් වුණා සද්ධා නාලිකාව නිසා. මොකද මනස තුල කැහැට ඇති වෙනවනම් සමහරු අම්මා තාත්තා තනි වෙලා ඉන්නවා වයස්ගත අය. දරුවෝ ඈත් වෙලා ඉන්නවා. රෝග ආබාධයෙන් පෙළෙනවා. මේ නාලිකාව දාගෙන තමයි මනස සංහිඳයකටපත් වෙන්නේ. පත් කරගන්නේ. ඒ නිසා ලක්ෂ සංඛ්‍යාත ජන කණ්ඩායමගේ ආධ්‍යාත්මික පිබිදීම තමයි වඩා වටින්නේ. ඒ කාර්යයට සද්ධා නාලිකාව සුවිශේෂ මෙහෙවරක් කරනවා. ඒ නිසා මේ ජාතික තලයට අතිශය මහා මෙහෙවරක් කරන අපේ කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේගේ කාර්යභාරයට අසපු හාමුදුරුවන් වහන්සේලාට මේ සඳහා දායකත්වයේ මූලිකත්වයේ දෙන දායකාවෝ බොහොම සද්ධා සම්පන්නයි. ස්වභාවයෙන්ම දායකයෝ සද්ධා සම්පන්නයි. නියම මගක් නැතිකොට තමයි යොමු වෙන්නේ. නිසා යොමු වීමේ මාර්ගය හරි විදිහටම හදනවා අපේ හාමුදුරුවන් වහන්සේ. ඒ නිසා නිද්‍රෝපගත වෙන්න ඕන සද්ධා සංකල්පය ප්‍රබුද්ධ බවට පත් කරනවා. මේ කාර්යභාරය උසස් ආකාරයෙන් කරන්නට අපේ හාමුදුරුවන් වහන්සේ කටයුතු කරනවා. මේ මා මේ වුණා අසපුව මේ ඉන්න අනිත් තරුණ හාමුදුරුවෝ බොහොම ආකර්ශනීය තාලෙට කටයුතු කරනවා. ඒ සියලුම හාමුදුරුවරුන්ට මා ප්‍රාර්ථනා කරනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ තේජස් පහක් තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ සීල තේජස, බල තේජස, ගුණ තේජස, යස තේජස, ප්‍රඥා තේජස ආකර්ෂණය වී ගෞරවාස්පද හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩ වදාළ සියලු උත්තමයන් වහන්සේලාට ආයු බලයේද, රැකවරණයේද, නිරෝගී සුවයේද, දීඝායු බලයේද, පැතුම් බලයේද උදා වේවා. මේ සඳහා සියලුම දායකත්වයේ දරන සත්පුරුෂෝ බෞද්ධ පින්වතුන් ඔබ තරම් වාසනාවන්ත පින්වන්තයෝ නෑ. මේ අමාරු දුෂ්කර ගමන් මාර්ගය ඇවිල්ලා මේ පින්කමට සම්බන්ධ වෙන්න. ඒ නිසා ඒ සියලු සත්පුරුෂ පින්වතුන්ට මෙලව සෞභාග්‍යම දා වේවා. කෙලවර තථාගත බුදුරජාණන් වහන්සේ සාන්තයයි වදාළ අජරයයි ජරාවක් නැති අමරයයි මරණයක් නැත්තා වූ උත්තම නිර්වාණ ධාතුවෙන් සැනසීම පිණිස මේ පින්කමද හේතු වාසනා වේවා කියලා පතනවා. නමෝ බුද්ධාය